එක භාර්යාවයි ස්වාමි පුරුෂයන් සත් දෙනයි. සරණ පාවා දෙමින් පුරුෂයෙක් නැති වෙනකොට පුරුෂයෙක්, භාර්යාවක් නැති වෙනකොට භාර්යාවක්, නිමක් නැති පුරුෂයන්, නිමක් නැති භාර්යාවන් සමග කාමයේ යෙදෙන රාගේ ජීවත් වෙන මිනිසුන්ට නැවත නැගිටීමක් තිබුණත් ඔවුන්ට පුත්‍රකම ලැබෙන්නේ නැහැ. ඔවුන්ට දරුකම ලැබෙන්නේ නැහැ. ඔවුන්ට සදාකාලික ජීවනය ලැබෙන්නේ නැහැ. දේවදරුවනි, අපට නැවත නැගිටීමක් තිබෙනවා. අපට නැවත නැගිටීමෙන් පසු නැවත මරණයක් අයිති නැහැ. නමුත් ලෝකේ සරණ පාවා ගන්න, සරණ පාවා දෙන, පාපේ සාපේ ජීවත් වෙන මිනිසුන්ට නැවත නැගිටීමෙන් පසු ඔවුන්ට සදාකාලික මරණයක් තිබෙනවා. පැහැදිලිද ඔබට මං කිව්ව දේ? ක්‍රිස්තුස් වහන්සේ තුල පව් කරන මනුෂ්‍යයාටත් සුද්ධකමේ ජීවත් වෙන මනුෂ්‍යයාටත් නැවත නැගිටීමක් තිබෙනවා. හැබැයි නැවත නැගිටීමේදී ක්‍රිස්තුස් වහන්සේ තුල සුද්ධව ජීවත් වෙන මනුෂ්‍යයාට නැවත මරණයක් නැහැ. හalleluya. නමුත් පාපේ සාපේ කාමක ලෙස, රාගික ලෙස ජීවත් වෙච්ච මනුෂ්‍යයන්ට නැවත නැගිටීම තිබුණත් ඔවුන්ට සදාකාලික මරණයක් තිබෙනවා. මේ කාරණා දෙක තමයි ජේසුස් වහන්සේ මේ සද්දුසිවරුන්ගේ ප්‍රශ්නයේදී උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. දෙවදරුවනි, අපි බලන්න යනවා දෙවිඳුන්ගේ වචනේ. අපි හැමෝම නැගිට සිටිමු. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු. දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන පිණිස ෂෙඩව් බයිබලයේ ලූක් සුභාරංචියට අපි අපේ අවධානය යොමු කරමු. ලූක් තුමාගේ සුභාරංචියේ 20 පරිච්ඡේදයේ 27 වන පදයේ සිට අපි බලන්න යනවා 36 වන පදය දක්වා. ෂෙඩව් ලූක් තුමාගේ සුභාරංචියේ 20 වන පරිච්ඡේදයේ 27 වන පදයේ ඉඳලා අපි දකින්න යනවා ඉතා ප්‍රවේශමෙන් 36 වන පදය දක්වා. නැවත නැගිටීමක් නැතැයි කියන්නව සද්දිසිවරුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ආචාරිනී, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මලොත් ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියා දී තිබේ. ඉඳින් සහෝදරයන් 7 දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණ පාවාගෙන දරුවන් නොලැබ මැරුණේය. දෙවැනියාත් තුන්වැනියාත් ඈ පාවාගත්තෝය. 7 දෙනාම එසේම දරුවන් නොලැබ මැරුණෝය. පසුව ස්ත්‍රීත් මලාය. 7 දෙනාම ඈ සරණ පාවාගත් බැවින් නැවත නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නී දැයි ඇසුවෝය. යේසුස් වහන්සේද මේ ලෝකයේ දරුවෝ සරණ පාවා ගනිති, සරණ පාවා දෙනු ලබති. නමුත් ඒ ලෝකයටත් නැවත නැගිටීමටත් පැමිණෙන්ට සුදුස්සෝයයි ගණන් ගනු ලබන අය සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙනු ලබන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔවුහු දේවදූතයන් හා සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ආමෙන්. ආමෙන්. හොඳ අපල සනාදයක් දෙමු අපි
ස්වාමීන් වහන්සේගේ සත්‍ය වචනයට. හalleluya. අපි හැමෝම වාඩි වෙමු. ඊටම ලස්සන පද දෙකක් යේසුස් වහන්සේ කියා දුන්නු ලස්සන දේව වචන දෙකක් ඔබට කියා දීලා මම නිමා කරන්නට යනවා. ඔබට දකින්න ලැබුණද මේ 35 සහ 36 වෙනි පදවල මෙන්න මෙහෙම කියනවා. නමුත් ඒ ලෝකයටත් නැවත නැගිටීමටත් පැමිණෙන්න සුදුසු යයි ගණන් ගනු ලබන අය සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙනු ලබන්නේවත් නැහැ. හalleluya. දැන් මේ සද්දුසිවරුන් යේසුස් වහන්සේගෙන් ඇහුවේ කුමක්ද? අර තරුණයන් 7 දෙනාගෙන් අර කාන්තාව කාගේ භාර්යාව වේවිද? දැන් අපි සුද්ධව ජීවත් වෙලා යේසුස් වහන්සේ කියපු විදිහට මේ පොළවේ ජීවත් වෙලා අපි මරණයට පත් වුණාට පස්සේ අපේ ආයු කාලය නිම කරලා යේසුස් වහන්සේ අපිව සුදුසු හැටියට උන්වහන්සේගේ දරුවන් හැටියට පුත්‍රයන් හැටියට දියණියන් හැටියට උන්වහන්සේ අපිව සුදුසු හැටියට මලවුන්ගෙන් උත්ථාන කළාට පස්සේ අපි ආයි කවදාවත් හලෝ අපි ආයි කවදාවත් විවාහ වෙන්නේ නැහැ. හalleluya. අනේ අකමැතිද? ආයත් විවාහ වෙන්න ඕනද? අනේ අම්මේ අප්පුඩිය ගහන්න කල් ගිය හැටි. ඇයි දුකයිද? දේව දූතයෝ විවාහ වෙන්නේ නෑ ආපහු. ප්‍රශංසා කරන්න. අපි මේ පොළොවේ මහත් පීඩාවක් විඳලා මහත් මිලයක් ගෙවලා අපි අන් මිනිස්සු සභාවට එන මිනිස්සු අද එන මිනිස්සයා හෙට නෑ. හෙට එන මිනිස්සයා ඊළඟ සතියේ නෑ. අද නමස්කාර කරන කෙනා හෙට නෑ. අද දේශනා කරන කෙනා හෙට නෑ. එහෙම සභාව ඇතුලේ මේ භයානක සිදුවීම් දැක මිනිස්සු සභාව යේසුස් වහන්සේව අත්හැරලා යන කාල පරිච්ඡේදයක කවුරු ගියත් කවුරු අත්හැරියත් අපි ගැලවීම තුල ඉන්නවා. අපි වචනය තුල ඉන්නවා. නමස්කාරය තුල ඉන්නවා. ප්‍රශංසාව තුල ඉන්නවා. සුභාරංචිය ගෙන යනවා කියන මේ මහත් පීඩාව මැද්දේ අපි උන්වහන්සේව අදහගත්තේ නිකම්ම පෞකාරයේ කැටියට නැවත නැගිටින්නද? නෑ. මේ මහත් පූජාව මේ පොළවේ මේ ගැලවීම අපි ආරක්ෂා කරගත්තේ දෙවියන් වහන්සේගේ සුද්ධවන්තයෙක් හැටියට මලවුන්ගෙන් උත්ථාන වන පිණිසයි. හalleluya. අපි දේව වචනය දකිමුද? දේව වචනය මොනවද කියන්නේ කියලා අපි බලමුද? දැන් ඔබ දකින්න 36 වෙනි පදේ 36 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. මක්නිසාද වුන්ට තවත් මැරෙන්න නොපුළුවන්. හalleluya. කාටද මේ? නැවත නැගිටීමක් තිබෙන බව විශ්වාසයෙන් අදහගෙන මේ පොළවේ ගැලවීම ලබාගත්තු දාපටන් යේසුස් වහන්සේ තුල සුද්ධව ජීවත් වෙච්ච මිනිස්සු නැවත නැගිටීම තුල ඔවුන්ට නැවත මරණයක් නැහැ. හalleluya. හොඳ ප්‍රශංසාවක් දෙන්න. දේවදරුවනි ඊළඟට එම පදයේම කියනවා ඔවුන් නැවත 36 වෙනි පදයේ කියනවා ඔවුන්ට තවත් මැරෙන්න නොපුළුවන ඔහු දේව දූතයන් හා සමාන වෙති. ආමේන්. හalleluya. ස්වාමීන් වහන්සේ තුල මේ පොළවේදී නැවත නැගිටීමක් තිබෙනවා කියලා උන්වහන්සේව
තදින් විශ්වාස කරපු අදහගත්තු සුද්ධ ජීවිතයක් ගත කරපු අය මලවුන්ගේ නැවත උත්ථාන වෙන්නේ ඔවුන් සදාකාල ජීවනයේට සුදුසු හැටියටයි. ආමේන්. හලෙලූයා. ඔවුන් ස්වාමීන් වහන්සේ මලවුන්ගේ උත්ථාන කරන්නේ සැබවින්ම දේව දූතයන් ලෙසටයි. ආමේන්. හලෙලූයා. ඔවුන් නැවත කවදාවත් මිය යන්නේ නැහැ. ඔවුන් සදාකාලයටම දේව දූතයන් හැටියට ජීවත් වෙන්නා වූ අය පමණයි. හලෙලූයා. ඔවුන් නැවත සරණ පාවා ගන්න යන්නේ නැහැ. ඔවුන්ට පරණ ලව් එක මතක් වෙන එකක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ අර පෞකාර ජීවිතයේ ජේසුස්ගේ ලේවලින් උන්වහන්සේ වහලා මකලා දාපු නිසා ඔවුන්ට නැවත පරණ සම්බන්ධතා සිහියට එන්න යන්නේ නැහැ. හalleluya. 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 ඒ වාග්ය උදාවන්නේ නැවත නැගිටීමක් තිබෙන බව අදහගෙන විශ්වාස කරගෙන දේව වචනය තුල ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තුල සුද්ධව ලෙස ජීවත් වෙච්ච ශෙනගට පමණයි ඒ වාග්ය උදාවන්නේ. හalleluya. දෙවදාරුවනේ තව දුරටත් ඒ 36 වන පදයේ මෙලෙස කියනවා. ඔහු දේව දූතයන් හා සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ආමේන්. හalleluya. දෙවදාරුවනේ අපි ස්වාමීන් වහන්සේ තුල සුදුසු වන්නේ නැවත නැගිටීමේදී දේව දූතයන් වන්නටත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හා දියණියන් වන්නටත් පමණයි. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. අපි සභාව නැගිට සිටිමු. දැන් ඔබ අද දේව වචනයෙන් දැනගත්තා සද්දුසි වරුන් කියලා යම් පිරිසක් ඉන්නවා මේ කිතුණු රාමුව ඇතුලේ. අදත් එදා ජේසුස් වහන්සේට ප්‍රශ්න කරපු ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරපු දේවදාසයන්ගෙන් නිතර ප්‍රශ්න කරන සද්දුසි වරුන්ගේ ආත්මය ඇති සෙනගක් අදත් කිතුණු සභා රාමුව තුල ඉන්න බව අමතක කරන්න එපා. දෙවදරුවනේ ඒ බව අපිට ඉතා පැහැදිලි ලෙස යේසුස් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපේ සභාවට අද එළිදරව්ව ලබා දුන්නා. හalleluya. හalleluya. මම කැමති මේ පණිවිඩය තුළින් මගේ රටේ සිටින ආගමික සෙනගට සියලු ජාතීන්ට කිතුණු සභාවේ හරි වෙනස් වීමක් නොවුණු සෙනගට යම් පණිවිඩයක් ඉතා කෙටියෙන් ලබා දෙන්න කැමතියි. ඔබගේ ජීවිතේ විවාහ ජීවිතය තුළ ඔබට ඔබ කුමන ආගමක සිටියත් කුමන ජාතියක සිටියත් ඔබට ලැබිච්ච විවාහය ඔබ ආරක්ෂා කරගන්න. ඔබට දුන්නු භාර්යාව ඔබට දුන්නු පුරුෂයා ආරක්ෂා කරගන්න. ස්වාමීන් වහන්සේ අපට පෙන්වලා දුන්නා මේ ලෝකේ ක්‍රමයක් තිබෙනවා. භාර්යාව සිටියත් පුරුෂයා සිටියත් භාර්යාව මිය ගියත් පුරුෂයා මිය ගියත් ඒක නතර වෙන්නේ නැතුව සරණ පාවා ගැනීම සරණ පාවා දීම මනුෂ්‍යයන්ගේ ජීවිතේ සිද්ධ වෙනවා. මේ කාමක මේ රාගික මේ අනාචාර ජීවිතයට ඇතුල් නොවි මේ කාම මිත්‍යාචාර ජීවිතයට ඇතුල් නොවි ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුළ ජීවත් වීමේ වාග්ය මේ දේශයට සියලු ආගමික සියලු ජාතික දරුවන්ට කිතුණු සභාවේ හරි වෙනස් වීමක් නැති දරුවන්ට ඒ වාග්ය තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ පාපයෙන් නිදහස් වෙලා සුද ජීවිතයක් ගත කිරීමේ ඒ වරම ඔබට ලබා ගන්න පුළුවන් දේව පාමුලට පැමිණියොත්. උන්වහන්සේව නිවැරදි ලෙස අදහාගත්තොත්. හalleluya. ඒ වගේම දරුඵල නැති වදභාවයෙන් සිටින අයට ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබට දරුඵල ලබා ගැනීමේ වාග්යද තිබෙනවා. හalleluya. හalleluya.
ඒ වගේම සමහර පරම්පරාවල මෙවැනි විවාහ ජීවිතවල පරම්පරාවෙන් පරම්පරාවට මව්පියන්ගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙලා අකලට භාර්යාව මැරෙනවා පුරුෂයා මැරෙනවා. ඒ අකල් මරණ තිබෙන පරම්පරාවල අයට ජේසුස් වහන්සේගේ වචනයෙන් ඒ අකල් මරණය ඉවත් කරගෙන සදාකාල ජීවනය දක්වා යා හැකි මාර්ගයක් ජේසුස් වහන්සේ තුල තිබෙන බව මේ සුභාරංචිය මේ පණිවිඩයෙන් ඔබට ප්‍රකාශ කරනු ලබනවා. හලෙලුයා. ඒ වගේම විවාහ කඩාකප්පල් වෙන පරම්පරා තිබෙනවා. අම්මා තාත්තගේ විවාහය කඩාකප්පල් වුණාම ඒ දරුවන්ගේ ඒ පවුලුත් කඩාකප්පල් වෙන ආගමික සහ සිළු ජාතික මිනිසයන්ට එවැනි සාප තිබෙනවා. එවැනි සෙනගට පුළුවන් ඔබගේ මේ හඬ අහන යම් කෙනෙකුට පුළුවන් මේ හඬ අහලා ඔබගේ පරම්පරාවේ එහෙම පවුල් කඩාකප්පල් වෙන ස්වභාවයක් තිබෙනවා නම් ඔබට පුළුවන් යේසු ළඟට ඇවිත් ඒ ස්වභාවය වෙනස් කරගෙන ආශිර්වාදලත් පවුල් පසුබිමකට ඇතුල් වෙන්න. හලෙලුයා. හලෙලුයා. ඉතින් ස්වාමීන් වහන්සේ තුල අද දවසේ මේ දේව පණිවිඩය සමස්ත කිතුණු දේව සභාවට ලෝකවාසී සියලු ආගමික සහ සියලු ජාතික දරුවන්ටත් ආශිර්වාදයක්ම වේවා. ජීවමාන මගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ කරුණාවේ නාමයෙන්. ආමෙන්. ආමෙන්.